හරි බලමු අපි මේක ඊට පස්සේ T සූත්‍ර. ඒ කියන්නේ sin කෝණයක් tan ඇසුරෙන් ලියා ගන්න පුළුවන්. sin සහ cos කෝණයක් tan ඇසුරෙන් ලියා ගන්න පුළුවන්. sin 2යි θ එනවා. sin 2යි θ ලියනවා 2යි tan θ බෙදීම 1 ධන tan වර්ගයේ θ කියලා. මෙයාගේ මේ t සමානයි tan θ ගත්තාම තමයි අපිට එන්නේ 2යි t බෙදීම 1 ධන t වර්ගය කියලා. හරි. ඒතර cos 2යි θටත් ඕම එකක් තියෙනවා. cos 2යි θ එක ලියුවොත් අපි cos 2යි θ සමානයි 1 ඍණ tan වර්ගයයි θ බෙදීම 1 ධන tan වර්ගයයි θ. මෙයා t ඇතුලෙන් ලියුවොත් 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t. ඔය t සූත්‍රය සාධනය කරගන්න තියෙන්නේ. t සූත්‍රය සාධනය කරන්න දැන් මෙයා මේ සාධනය කරපු කවුරුරි සාධනය කරපු එකක් තමයි මේ පාවිච්චි කරන්නේ. හරි. දැන් මෙයා සාධනය කරද්දී මේ අපි දානවා sec වර්ගයේ θ. මේ sec වර්ගයේ θ දාන්නේ ඇයි කියලා හේතුවක්. ඒ හේතුව කියන්නේ එයා සාධනය කරපු කෙනා සාධනය කරපු විදිය තමයි ඔය. sin 2යි θ අපිට ලියන්න පුළුවන් 2යි sin θ cos θ කියලා. මෙයා සාධනය කරපු කෙනා මේ t සූත්‍රය වල tan වලින් ලියන්න මෙයා සාධනය කරගත්ත කෙනා කරලා තියෙන්නේ. මේක sec වර්ග θ ගේ ಗುಣ කරගන්න එක උඩ යටයි. පහළ බෙදලා නැවත ಗುಣ කරොත් එයා කැපිලා යනවනේ කොහොමද? මේක අසාධාරණයක් වෙන්නේ නෑ. මෙයා බෙදලා ඉවිල්ලා අයිත් ಗುಣ කරන්න පුළුවන්. දැන් sec වර්ගයේ θ කියන එක්කෙනාගෙන් පැහැදිලිවම පේනවා පයිතගරස් සාර සාමයේ sec වර්ග θ ලියන්න පුළුවන් අපිට. එකතර tan වර්ගයේ θ කියලා. ඒ හේතුව නිසා මෙතන මෙයා පාවිච්චි කරලා තියෙනවා. අපිට ලියන්න පුළුවන් 2යි sin θ cos θ. ಗುಣ කිරීම මේ sec වර්ගයේ θ ලියන්න පුළුවන් 1 බෙදීම cos වර්ගයේ θ කියලා. පල්ලෙහා ඉන්නවා 1 ධන tan වර්ගයේ θ. අතන මේක සාධනය කළගෙන සාධනය කළාම ගානට මෙයා සුළු වෙලා ගිහින් tan වලිනුත් ඇවිල්ලා තියෙනවා. හරි. cos කැපෙනවා. ඉතිරි වෙන්නේ sin θ බෙදීම cos θ. නේද? 2යි sin θ බෙදීම cos θ කියන 2යි tan θ බෙදීම 1 ධන tan වර්ගයේ θ. 2යි tan θ බෙදීම 1 ධන tan වර්ගයේ θ එනවා. හරි. දැන් මේක අතින් දාලා ගත්ත සුළු කිරීමක් නේ. මේ සුළු කිරීම කරන විදිය මතක තියාගන්න sin 2යි θ tan ඇසුරෙන් ලියන එක කෙනා. cos 2යි θත් අපිට ඔයාගේ ලියන්න පුළුවන්. cos 2යි θ අපිට තියෙන්නේ cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. ඒකත් ඔය වගේමයි සරල විදියට sec වර්ගයේ θ ගෙන් බෙදලා නැවත sec වර්ගයේ θ ගෙන් ගුණ කරන්න තියෙන්නේ. cos වර්ගයේ θ බෙදීම cos වර්ගයේ θ මේ sec වර්ගයේ θ කියලා කියන්නේ එක බෙදීම cos වර්ග θ. ඒක බෙදීම cos වර්ග θ මේ දෙන්නම දාන්න පුළුවන්. sin වර්ග θ බෙදීම cos වර්ග θ. පොදු හරය. මේ බෙදෙන කෙනා දෙපැත්තටම දා ගන්න පුළුවන්. පල්ලෙහා ඉන්නවා 1 ධන tan වර්ග θ. cos වර්ග θ cos වර්ග θ එකයි. sin වර්ග θ cos වර්ග θ බෙදුවාම tan වර්ග θ එන 1 ඍණ tan වර්ගයේ θ බෙදීම 1 ධන tan වර්ගයේ θ කියලා එනවා cos 2යි θට. ඒතර සරල සාම්‍යකදී මේ cos කෝණයක් tan වලින් පිළිතුරු අවසන් වෙලා තියෙනවා නම් අපිට මෙන්න මේ උපමාව කිරීම සරල සාම්‍ය වලින් සූත්‍ර වලින් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔය සාධනය කිරීම පැහැදිලිව හදාගන්න.